හොඳයි යාළුවනේ ඔන්න අදත් වෙනද වගේ අලුත් රැකියා අවස්ථා කීපයක් අරගෙන ආවා. මතක ඇතුව අපේ subscribe කරන්න මේ වීඩියෝ කොහොමද කියලා ඔයාලා අදහසක් කමෙන්ට් කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට අද රැකියා අවස්ථා මොනවද කියලා බලන්න. අද මුල්ම රැකියා අවස්ථාව විදියට තියෙන්නේ ඩිලිවරි ඇසිස්ටන්ට්ලා අවශ්‍යයි කියලා තියෙනවා. කොන්ට්‍රැක්ට් බේසිස් තමයි ගන්නෙ. මේකට එක්ස්පීරියන්ස් එකක් නම් අවශ්‍ය නැහැ කියලා කියනවා. වයස් සීමාව වයස අවුරුදු 18යි 30යි අතර අයට තමයි මේකට අයදුම් කරන්න පුළුවන්. මේගොල්ලෝගේ දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 076යි 096යි 36යි 01. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාලට පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා නම් ඊළඟට ඔෆිස් ක්ලර්ක් හා ඔෆිස් ඇසිස්ටන්ට් තනතුර සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස් සීමා වයස අවුරුදු 40ට අඩු වෙන්න ඕන මේකට අයදුම් කරනවා නම් ඔයාට අයදුම් කරන්න ඒගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් එකත් සඳහන් කරලා තියෙනවා career@unitedlogisticscmb.com. මෙන්න මේකට ඔයාගේ CV එක යොමු කරලා මේ රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. දුරකථන අංක සඳහන් කරලා තියෙනවා 0114යි 34යි 81යි 70 077යි 53යි 83යි 886. මෙන්න මේ අංක දෙකටම කතා කරලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න මේ රැකියාව සම්බන්ධව. ආයතනයේ පිහිටා තියෙන්නේ මේගම පාර සීදුව කියන ප්‍රදේශයේ. සේල්ස් රෙප් තනතුර සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මිනිමම් අවුරුදු 2ක වර්ක් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනලු. වැලිඩ් ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් අවශ්‍යයි කියලා තියෙනවා. වයස අවුරුදු 40ට අඩු පිරිමි කට්ටියට තමයි මේකට අයදුම් කරන්න පුළුවන්. ප්‍රදේශ විදිහට සඳහන් කරලා තියෙන්නේ නුවර, කුරුණෑගල, අම්පාර, ගාල්ල, මාතර, කළුතර හා ගම්පහ කියන ප්‍රදේශ. ඒගොල්ලෝගේ දුරකථන අංක සඳහන් කරලා තියෙනවා 0112 541 541 077යි 444යි 72යි 50. මෙන්න මේ අංක දෙකටම කතා කරලා ඔයාට මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාටත් පළපුරුද්දක් තියෙනවා නම් විකුණුම් අංශයේ සිකියුරිටි ඔෆිසර් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තිනවා. කොළඹ ප්‍රදේශයේ තමයි රැකියා අවස්ථාව තියෙන්නේ. වයස අවුරුදු 25යි 50යි අතර වෙන්න ඕන කියලා තියෙනවා. දුරකථන අංකය 074යි 358යි 43යි 51. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. මේ සම්බන්ධව උනන්දුවක් දක්වනවා නම් CCTV කැමරා ඔපරේටර්වරු අවශ්‍යයි කියලා තියෙනවා. කොළඹ ප්‍රදේශයට සැලරි එක විදියට රුපියල් 55000ක් දක්වා ගන්න පුළුවන් කියලා තියෙන. ඊට අමතරව වයස සීමාව වයස අවුරුදු 50ට වඩා අඩු වෙන්න ඕන. day and night shift විදියට තමයි ඔයාට වැඩ කරන්න තියෙන්නේ. දුරකථන අංකය 077 980 276. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාට පුළුවන් මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. ටෙලිසේල්ස් එක්සිකියුටිව් තනතුර සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මිනිමම් අවුරුදු 2ක වර්ක් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනලු. ඊට අමතරව ප්‍රොබේෂන් මාස 3ක් කියලා සඳහන් කරලා තියෙනවා. එතනින් පස්සේ ඔයාගේ සැලරි එක රුපියල් 80000 සිට ලක්ෂ 2ක් දක්වා ගන්න පුළුවන් කියලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඔයාලට දුරකථන අංකය තියෙනවා 076යි 241යි 13යි 31. මෙන්න මේ අංකයට කතා කරලා ඔයත් මේ සම්බන්ධ උනන්දුවක් දක්වනවා නම් ඔයාට පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. ඊළඟට ෂෝරූම් එක්සිකියුටිව් හා ෂෝරූම් සුපර්වයිසර්වරුන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රදේශ විදිහට සඳහන් කරලා තියෙන කොළඹ, ගාල්ල හා මේගම කියන ප්‍රදේශ. දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා 073යි 127යි 200. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ ප්‍රදේශවලට නම් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. ඩිජිටල් මාකටිං එක්සිකියුටිව් තනතුරු සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. පිරිමි අයට තමයි මේකට අයදුම් කරන්න පුළුවන්. ඒගොල්ලෝගේ දුරකථන අංකය 073යි 27යි 31යි 34. මෙන්න මේ අංකයට කතා කරලා ඔයාටත් පුළුවන් මේ සම්බන්ධ පළපුරුද්දක් තියෙනවා නම් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. ආයතනයේ පිහිටි තැනක් නම් සඳහන් කරලා නැහැ. සේල්ස් රෙප් තනතුර සඳහා රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කොළඹ සහ කළුතර ප්‍රදේශවලට තමයි මේගොල්ලෝ මේ රැකියා අවස්ථාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. CV එක යොමු කරන්න ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව දුරකථන අංක සඳහන් කරලා තියෙනවා 076යි 56යි 12යි 529
0.71 422 522 මෙන්න මේ අංක දෙකට කතා කරලා ඔයාටත් මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන් කොළඹ කළුතර ප්‍රදේශවට ඉන්නවා නම් PMF ෆයිනෑන්ස් ආයතනයේ රැකියාව අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙන මාකටිං ටීම් එකට තමයි බදවගන්නේ ජූනියර් එක්සිකියුටිව් හා සීනියර් එක්සිකියුටිව් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 0.77යි 36යි 66යි 333. ලොකේෂන් ටිකත් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන මොන ප්‍රදේශ වලටද බඳවා ගන්න කියලා ඔයාටත් මේ දුරකථන අංකයට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ සම්බන්ධ උනන්දුවක් හැකියාවක් තියෙනවා නම්. හොඳයි එහෙනම් අදට ගිහින් එන්නම් මේ වීඩියෝ එක ගැන ඔයාගේ දවස පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. හෙටත් අලුත් රැකියාව අවස්ථා අරගෙන බලාපොරොත්තු වෙන්න.